වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. පොරොන්දු වුණා වගේ Yellow Skin episode 2 අරගෙන අද ආවා. රන්වන් පාට සමක් ලබා ගන්න අපි හැමෝම කැමතිනේ. ඉතින් අද අරගෙන ආවේ මං මගේ සම රන්වන් පාට වෙන්න භාවිතා කරන gold pack එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට ඕනේ වෙනවා පිරිසිදු භාජනයක්. අපේ මේ පැක් එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ විනිවෙල් ගැට කුඩු. ඔයාට ඕනම සිංහල බෙහෙත් බඩු කඩේකට ගියොත් විනිවෙල් ගැට කුඩු ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඊළඟට අපේ අමුද්‍රව්‍ය වෙන්නේ කඩල පිටි. කඩල පිටි ගෙදර හදාගත්ත කඩල පිටි තමයි මම මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට ගෙදරම කඩල පිටි හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඕනනම් කමෙන්ට් එකක් දාගෙන යන්න, මම ඒකත් අරගෙන එන්නම්. ඊළඟට අපිට කස්තුරි කහ එහෙම නම් ගෙදර හදාගන්න පිරිසිදු අමු කහ යොදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊළඟ අමුද්‍රව්‍ය විදිහට මම යොදාගන්නේ යෝගට් නැත්තම් මීකිරි යොදා ගන්නත් පුළුවන්. ඔයාගේ හමේ ගොඩක් ඔයිලි ගතිය වැඩි නම් එහෙමත් නැත්තම් ඔයාට පිම්පල්ස් තියෙනවා නම් ඔයා මීකිරිවත් යෝගට්වත් යූස් කරන්න එපා. මේකට ඔයා රෝස් වෝටර් හරි සාමාන්‍ය ඇල් වතුර හරි පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. අපි දැන් අපේ බියලි අමුද්‍රව්‍ය ටික ඔක්කොම මේ භාජනයට අපිට අවශ්‍ය ප්‍රමාණයට අරගෙන එකතු කරලා යෝගට් දාලා මේක හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. විනිවෙල් ගැට කුඩු වලට පුළුවන් ඔයාගේ බ්ලීචිං ආසාදන තියෙනවා නම් පිම්පල් මාක්ස්, කළු ලප එහෙමත් නැත්නම් ඔයාගේ මූණ අවුවට පිච්චිලා තැන් වල එක එක පාට වෙලා වගේ තියෙනවා නම් ඒ තත්ත්ව මගහරවන්න විනිවෙල් ගැට කුඩු සහ කඩල පිටි වලට පුළුවන්. මුහුණේ මැරුණු සෛල ඉවත් කිරීමේ හැකියාවත් විනිවෙල් ගැට කුඩු වලට තියෙනවා. ඒ වගේම කඩල පිටි වලින් ඔයාගේ මූණේ ඇතිවෙන කුරුලෑ තත්ත්ව පාලනය කරන්න වගේම ඔයාගේ මූණේ ඔයිලි ගතිය වැඩි නම් ඔයිල් කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ පැක් එකට අපි යොදා ගන්න අමු කහ එහෙමත් නැත්නම් කස්තුරි කහ වලින් කරන්නේ ඔයාගේ හැමේ තියෙන විස බීජ නාශකයක් ලෙස ක්‍රියා කරන එක ඔයාගේ සම මත. ඒ වගේම යෝගට් එහෙමත් නැත්නම් මීකිරි යොදා ගත්තොත් ඔයාගේ හැමේ වියලි ගතියක් තියෙනවා නම් ඒ ගතිය නැති කරලා ඔයාගේ ස්කින් එක හොඳ හයිඩ්‍රේට් එහෙමත් නැත්නම් තෙතමනයක් සහිත සමක් බවට පත් කිරීමේ හැකියාව මේ යෝගට් සහ මීකිරි වලට තියෙනවා. ඉතින් ඔයා ගොඩක් අවුවේ ඉන්න කෙනෙක් නම් ඔයාගේ මූණ එක පාටක්, බෙල්ල එක පාටක් වගේ නම් එහෙමත් නැත්නම් ඔයාගේ ඇඟ මූණට වඩා අඳුරුයි නම් ඔයාට පුළුවන් මේක ෆුල් බොඩි එකටම උනත් යූස් කරන්න. ගොඩක් අය මේ වගේ පැක් එකක් යූස් කරාම ක්‍රීම් එකක් ගෑවා වගේ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් හර්බල් පැක් එකකින් ඇත්තටම ක්‍රීම් එකක් ගෑවා වගේ ගාලා ඊට පහුවෙනිදට රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. අනිවාර්යයෙන්ම ඔයාට හොඳ ප්‍රතිඵලයක් බලා ගන්න නම් සතියට දෙවතාවක්වත් මාස 3-4ක් මේක එක දිගට යූස් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මම කලින් දාලා තියෙන වීඩියෝ එකක් කොෆී ස්ක්‍රබ් එක ගෙදරදිම හදාගන්නේ කොහොමද කියලා. ඔයාට මේ පැක් එක යූස් කරන්න කලින් ඔයාගේ හැම හොඳට ස්ක්‍රබ් කරගන්න ඔයාට කොෆී ස්ක්‍රබ් එක යූස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා භාවිතා කරන ඕනම ස්ක්‍රබ් එකක් මේ පැක් එක යූස් කරන්න කලින් යූස් කරන්න පුළුවන් නම් ඔයාට හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. ඔයාට ඔයාගේ අත් දෙක හොඳට පිරිසිදු කරලා අතින්ම මේක මූණට ඇප්ලයි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ වගේ ෆේස් එකට පැක් ඇප්ලයි කරන වෙනමම පින්සල් බ්‍රෂ් තියෙනවා ෂොප් වල අරගන්න. ඒකක් හොඳට පිරිසිදු කරලා ඒකින් ඇප්ලයි කරනවා නම් ඔයාට ගොඩක් පහසුවෙන් මේක ඇප්ලයි කරන්න පුළුවන්. මේක ෆේස් එකට විතරක් ඇප්ලයි කරන්න එපා. අනිවාර්යයෙන්ම නෙක් ඒරියා එකටත් ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයා ෆුල් බොඩි එකටම ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාට ෆුල් බොඩි එකටමත් ඇප්ලයි කරලා හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අයගේ කකුල් පිච්චිලා තියෙනවා අවුවට. ගොඩක් අවුවට කකුල් නිරාවරණය වෙලා තියෙන නිසා ඉතින් කකුල් වලට මේ පැක් එක යෙදුවොත් ඇත්තටම හොඳ රිසල්ට් එකක් ගන්න සහ කඩල පිටි වලට පුළුවන් ඔයාගේ හිරුවිලියට පිරිස්සන සම යථා තත්වයට පත් කරන්න. ඒ වගේම විනිවෙල් ගැට කුඩු ගාන්න විතරක් නෙමෙයි ඔයාට පුළුවන් විනිවෙල් ගැට කුඩු තම්බලා ඒන වතුර ටික පානය කරන්නත්. ඒ වතුර බිව්වොත් ඔයාගේ සම පැහැපත් කිරීමේ විශේෂ හැකියාවක් විනිවෙල් ගැට වලට තියෙනවා. ඒ වගේම කඩල පිටි කියලා කියන්නේ ස්වභාවික බ්ලීචිං කාරකයක්.
ඒ කියන්නේ ඔයාගේ සම සුවපත් කිරීමේ හැකියාව වගේම සම පැහැපත් කිරීමේ හැකියාවක් කඩල පිටිවලට තියෙනවා. මුළු ෆේස් එකටම මෙන්න මේ විදිහට මේ පැක් එක ඇප්ලයි කරලා විනාඩි 20ක් 30ක් වගේ කාලයක් මේක මූණේ තියෙන්න දීලා අපිට පුළුවන් මේක සාමාන්‍ය ඇල් වතුරෙන් සෝදලා ඉවත් කරගන්න. මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා. මගේ පළවෙනි වීඩියෝ එක මං හිතුවටත් වඩා ගොඩාක් පිරිසක් නරඹලා ලස්සන කමෙන්ට් දාලා තිබුණා. ගොඩාක් ස්තුතියි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලස්සනට ඉන්නවා කියලා කිව්වහම ලස්සනට ඉන්න සල්ලි ඕන කියලා. සැලුන් යන්න ඕනේ. අපිට කොහෙන්ද ඕවා කරන්න වෙලාවක්? අපිට කොහෙන්ද ඕවා කරන්න සල්ලි? ඔයගේ කතා තමයි ගොඩක් අය කියන්නේ. හැබැයි ඔයාගේ ගෙදරින්ම හොයාගන්න ගොඩාක් දේවල් වලින් ඔයාට පුළුවන් ඔයා ලස්සන වෙන්න දේවල් කරන්න. ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ. එක්කෝ දේවල් තිබුණත් කරන්න කම්මැලි. අපි ගොඩාක් කැමති කඩෙන් අරගෙන ගෙනihin ගාන දෙයක් ගාලා ඉක්මනට රිසල්ට් එකක් අරගන්න. හැබැයි මේ වගේ පැක් එකක් යූස් කරොත් ඔයාගේ තියෙන බ්ලීචිං ආසාදන සුවපත් වීම ප්‍රධානම උදව්වක් මේ පැක් එකෙන් ලැබෙන. ඒ වගේම මේක දීර්ඝකාලීන භාවිතය තුළින් ඔයාගේ හැම රන්වන් පාට කරගන්න පුළුවන්. ගොඩක් අය කැමතිනේ යෙලෝ ටෝන් එකක් අරගන්න. ඉතින් වෙනිවැල් ගැට කුඩු වලට සහ කඩල පිටි වලට විශේෂ හැකියාවක් තියෙනවා ඔයාගේ ස්කින් එක දීප්තිමත් කිරීමට. නැත්තම් ග්ලෝ කරනවා කියලා අපි කියන්නේ. දැන් අපි මුළු ෆේස් එකටම පැක් එක ඇප්ලයි කරගෙන තියෙන්නේ. දැන් විනාඩි 20ක් හෝ 30ක් වගේ කාලයක් මේක හොඳට මුහුණට ඇබ්සෝබ් වෙනකන් අපි ඉමු. ඔන්න දැන් අපේ පැක් එක මුහුණට හොඳටම ඇබ්සෝබ් වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඔයාට පුළුවන් මේ පැක් එක හොදලා ඉවත් කරාට පස්සේ ඔයා භාවිත කරන ඕනම ටෝන වර්ගයක් යූස් කරලා ඔයාගේ හැමේ විවෘත වෙලා තියෙන සිදුරු වහගන්න. නැත්තම් ඔයාට ටෝන එකක් නැත්තම් ඔයාට පුළුවන් පිරිසිදු අයිස් කියුබ් එකක් අරගෙන ඔයාගේ මූණේ උඩු අතට සම්බාහනය කරනවා කියලා අපි කියන්නේ. අයිස් කියුබ් එකෙන් හොඳට මසාජ් කරන්න මූණ. එකතන තියාගෙන ඉන්න එපා. මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකට පුළුවන් ඔයාගේ මූණේ විවෘත වෙලා තියෙන පෝසස් වසා දමන්න. එහෙමත් නැත්නම් ඕපන් පෝසස් කියලා අපි කියනවා. ඒවා ක්ලෝස් කරන්න පුළුවන්. ඒ වගේම මූණේ ඔයාගේ තනින් තන සිදුරු වගේ තත්ත්ව තියෙන්නේ කුරුලෑ නිසා ආපු අපි කියන්නේ ඕපන් පෝසස් කියලා. අන්න ඒවම කිරීමේ හැකියාව අයිස් කියුබ් වලට තියෙනවා. ඒ වගේම ඔයාගේ මුහුණේ රුධිර සංසරණ ක්‍රියාවලිය යථා තත්ත්වයටපත් කරලා ඔයාගේ සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙන්න අයිස් කියුබ් වලට හැකියාව තියෙනවා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තුවෙන් අදට යන්න තමයි හදන්නේ. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්න. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මං කවි.